හැමදේමත් අපි කැමති ලස්සන වෙනකොට අපි මුලින්ම අවධානය යොමු කරන්නේ අපේ හැමේ පැහැය. පැහැය සුදු වෙන්න. එතකොට අපේ පැහැය වැඩි කරගන්න අපි කවුරුත් කැමති. සුදු වීම හොඳයි. ඒ සුදු වීම අහිතකරතා රහිත සුදු වීමක් නම් ඒක වඩාත් හොඳයි. ඉතින් ඒ නිසා අපි හිතුවා දැන් මේත කාලේ විශේෂයෙන් අපි දැක්ක ආందోලනාත්මක කරුණු රැසක් අනාවරණය වුණා බ්ලීචින් ආසාදන ඇති වෙලා බ්ලීචින් අඩංගු නිෂ්පාදන භාවිතා කරලා විවිධ ගැටලුකාරී තත්ත්වයන් පාරිභෝගිකයන්ට අත් වෙලා තිබුණා. ඉතින් ඒ හින්දාම අපි හිතුවා සුදු වීමට වැඩිය පැහැපත් වීම සම්බන්ධව අපි අවධානය යොමු කරොත් අපේ තියෙන පැහැ වර්ධනය කරගන්න අපිට අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඒ අනුව දේශීය ආයුර්වේදීය අමුද්‍රව්‍ය භාවිතා කරලා අපේ ආයතනයේ සෞඛ්‍ය ආරක්ෂිතව ඔබට කිසිදු අතුරු ආබාධයකින් තොරව ඔබේ පැහැය වර්ධනය කරගන්න පුළුවන් අභ්‍යන්තර සත්කාර කීපයක් පිළිබඳව අද හඳුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර අපේ ඇක්ටිව් ෆියානස් එක, ටර්මරික් කැප්සූල් එක, කැරට් කැප්සූල් එක කියන අභ්‍යන්තර සත්කාර 3 පිළිබඳව මම අද මුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් දැන් අපි සුදු වෙනවා එතකොට ලස්සන වෙනවා ගැන කතා කරද්දී අපිට ඕනේ ඉක්මනට සුදු වෙන්නනේ. ටිකක් අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න ටිකක් අපහසු වෙන්නේ. ඉතින් නමුත් නිරෝගීව සුදු වෙන්නේ කොහොමද? ওই දේවල් ගැන තමයි අද ටිකක් අපි වැඩිපුර කතා කරන්නේ. ඇත්තටම මම වෛද්‍යතුමාගේ පැත්තට හැරෙන්න. දැන් මේ කියන විදිහට බ්ලීචින් නිසා සමට අහිතකරතා ඇත්තටම ඇති වෙනවා නේද? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඇත්තටම බ්ලීචින් කියන එක අපි දන්නවා රසායනික සංයෝග තමයි බොහෝ විට මේ රූපලාවන්‍ය නිෂ්පාදන වල බ්ලීචින් අඩංගු වෙනවා නම් තියෙන්නේ. ඉතින් මෑත කාලේ විශාල වශයෙන් වෙළඳපොලේ තියෙන ඇත්තටම මේ බ්ලීචින් රසායනික වර්ග අඩංගු නිෂ්පාදන රාශියක්. ඉතින් උදාහරණයක් විදිහට මෙහි විවිධ රසායනික කාණ්ඩයන් අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් කියනවා නම් හයිඩ්‍රොකිනින්, ඒ වගේම මර්කරි නැත්නම් රසදිය අඩංගු නිෂ්පාදන. ඒ වගේම කෝටිකොස්ටෙරොයිඩ් වගේ රසායනික වර්ග අඩංගු නිෂ්පාදන වෙළඳපොලේ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මෙහි භයානකම තමයි මේ වගේ විවිධ රෝගාබාධයන් හට ගන්න පුළුවන්. දැන් අපි රෝෂිකා මහත්මිය මේ මොන දේ කිව්වත් අර මං කලින් කිව්වා වගේ පාරිභෝගිකයන් කැමති ඉක්මනට සුදු වෙන්න. දැන් ඇත්තටම අපිට ඒකට දෙන්න පුළුවන් විසඳුමක් තියනවද මේ රෝසිලෝන් නිෂ්පාදන හරහා? ඔව් මම එතනදී මතක් කරන්න කැමතියි ඉක්මනින් සුදු වෙන්න. ඉක්මනින් සුදු වෙන්න ගිහිල්ලා තමයි බ්ලීචින් ආසාදන ඇති වෙන්නේ. විශේෂයෙන් අපි කියනවානේ බ්ලීචින් අඩංගු නිෂ්පාදනයක් අපි හැම මත ආලේප කරාම තපර 28ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඒ තියෙන රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුල් වෙනවා. අපේ ස්කින් එක හරහා හැම හරහා ලේ වලට උරා ගැනීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක දරා ගන්න බැරි වුණාම තමයි ડોක්ටර් මං හිතන්නේ ඒක පිට දාන්න ගන්න. ඉතින් එහෙව් ආසාදන තත්ත්වයන් ඇති වුණාම අර ડોක්ටර් කිව්වා වගේ කී අවසාන ප්‍රතිඵලය සමහර විට ස්කින් කැන්සර් එකක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒක ලොකු දරුණු රෝගී තත්ත්වයක්. ඉතින් ඒ වගේ නොයා ඔබට ඉක්මනින් පැහැපත් වෙන්න අපි විසඳුමක් ගෙනලා දීලා තියෙනවා. ඒකට අපේ ඇක්ටිව් ෆියානස් කැප්සූල් එක භාවිතා කරන්නට පුළුවන්. මේකේ විටමින් C, සැප්‍රන්, වෙනිවැල්, රෝස්මරි, ඔරේන්ජ් පීල්, නෙල්ලි කියන ආයුර්වේදීය සංඝටක ටික එක්කව කරලා නිෂ්පාදනය කරපු සම්පූර්ණ හර්බල් නිෂ්පාදනයක් අභ්‍යන්තර සත්කාරයක් හැටියට ගන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන් වෙන්නේ විටමින් ආශ්‍රිත, ඔක්සිජන් ආශ්‍රිත, විටමින් ආශ්‍රිත කොලජන් බූස්ට් කිරීමක් මගින් ශරීර අභ්‍යන්තරයෙන් ලබා දෙන ඉන්ටර්නල් ග්ලෝ එකක් ලබා දීමක් සිද්ධ වෙනවා. මම හිතන්නේ කොලජන් සපිරිවීම තරම් නිරෝගී සමකට වෙනත් රහසක් නැහැ ඇත්තටම. කොලජන් කිව්වහම අපේ මේ දොඩම් සාරය ඒකට ඔරේන්ජ් ෆීල් වල තියෙන ඒ දොඩම් කුඩු වල තියෙන සාරය කොලජන් වලට හොඳ වටිනා දෙයක්. ඉතින් මේ කියන වටිනා දේවල් සියල්ල මේ තුල අන්තර්ගත නිසා ඔබට ඔබේ සම දීප්තිය වැඩි කරගන්න, හැමේ පැහැය වර්ධනය කරගන්න, ඒත් එක්කම අපි දන්නවා පිම්පල්ස්, එතකොට ඇක්නි වගේ තත්ත්වයන් තියෙනවනේ ඒවා පාලනය කරගන්න, ඒවා සුව කරගන්න ඉක්මනින් පැහැපත් වෙන්න. අර කිව්වා වගේ ඉක්මනින් සුදු වෙන්න ඕනි අයට ඔබේ හැමේ පැහැය ඉක්මනින් වර්ධනය කරගන්න, පැහැපත් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ඇක්ටිව් ෆියානස් කැප්සූල් එක.